ලොකුත් නැහැ. අපි ලොන්ඩරි ටීවී එකේ. මෙච්චර මේ සහන රටේ ලබා දීලා තියෙද්දි ඇයි මෙච්චර දුක් විඳින්නේ? ඒක ඉතින් අපේ දෛවයනේ මහත්තයෝ. දෛවයේ ලියවිලා තියෙන දේවල් තමයි අපි ඉතින් කරන්නේ. මේ ලෝකේ මේ විශ්වයේ මේ රටේ ඕන හැමදැනකම වෙන සිද්ධ වෙන දේවල් කලින් දෛවයේ ලියවිලා තියෙනවා මහත්තයෝ. ඒව අපිට කරන්න සිද්ධ වෙනවා. ඒ ඔටෝමැටික් වෙනවා. ඒ කියන්නේ මේ දෛවයේ තියෙන නිසා තමයි මේ ඔබතුමාලා මේ දුක් විඳින්නේ. තරම මම මේ හැටියට ඇඳන් ඉන්නේ උනත් දෛවයේ ලියවිලා තියෙන නිසා. මාත් මේ හරියට ඇඳන් ඉන්නේ දෛවයේ ලියවිලා තියෙන හින්දා. හොඳයි. එතකොට මේ රටේ මිනිස්සුන්ට කන්න බොන්න නැතුව අඳින්න පළඳින්න ඇඳුමක් නැතුව අපා දුක් විඳින්නේ දෛවයේ ලියවිලා තියෙන නිසා. දෛවයේ ලියවිලා තියෙන නිසා නේද? හරි හරි. එතකොට තොපි මේ මෙහෙම දුක් විඳිනකොට අරේ පාලකයෝ හොඳට කාලා බීලා යාන වාහන වල හොඳ සැප ගන්නවා සුපිරි හෝටල් වල සීත කාමර වල ඒවා. එයාලා සුපිරි හෝටල් වල සීත කාමර වල සැප විඳින්නේ දෛවයේ ලියවිලා තියෙන නිසා සහ එයාලගේ ලැබීම ඒක තමයි. එතකොට අවුලක් නැහැ. කියන්නේ එයා පාලකයන්ගේ වැරද්දක් නැහැ තොපි දුක් විඳින එකට. නෑනේ ඒක දෛවයනේ. දෛවයේ තියෙන දේ නේ. මට ඉතින් ඔය තරහ ගන්නේ දෛවයේ කෑල්ල. ඔය රැව්වා නේද? ඒ දෛවයේ තමයි ඒක ලියවිලා තියෙනවා. ඔය අහක බැලුවා නේද? අර මේ පැත්තේ බැලුවා නේද? දෛවයේ. මම පුදුම වැඩක් නෙමෙයි. අර දැක්ක නේද? දෛවයේ. ඒ කියන්නේ මේ වෙන මේ හැමදේම දෛවයයි. දෛවය මගෙන් කනේ පාරක් කන්න මුට තිබ්බ දෛවයේ ලියවිලා තිබ්බා. ඒකයි. දෛවයේ නෙමෙයි අයියේ මූ හිතලමයි කියන්නේ. නෑ නෑ දෛවය.